පින්වත්නි ලංකාවේ මිනිසුන්ගේ ස්වභාවය තමයි මේ ශ්‍රාවක සංඝයා ගැන හරියට අදහසක් නැහැ. මම කියන්නේ මේ මට වෙච්ච දෙයක් නෙමෙයි. මොකද මම ඒකට මුදල් වියදම් කරලා නැහැ නේ. අර වෙන මහත් එක්ක කළේ. නමුත් ඔවුන් නිරූපණය කරන්නේ වෙන කතාවක්. ඇයි සංඝයා ගැන දන්නේ නැහැ. බුද්ධ ශාසනය ගැන හරියට දන්නේ නැහැ. ඒ නිසා පින්වත්නි මේ බුද්ධ ශාසනය අඳුනගන්න මේ බුද්ධ ශාසනය අඳුනගත්තේ නැතුව ඔයාලා පිළිවෙත් පුරන්ට ආවට මේ පිළිවෙත ඇතුලේ ශක්තිමත්ව ඉස්සරහට යන්න බෑ. දන්නේම නැතුව ධර්මයෙන් විසි වෙනවා. ඕගොල්ලෝ කතා කරන්නේ ඕගොල්ලන්ගේ මට්ටමේම කෙනෙක් එක්ක නම් කමන්නේ. ඕගොල්ලන්ගේ වැඩ කරන්නේ ඕගොල්ලෝ වැඩ කරන ඔයාලගේ මට්ටමේම කෙනෙක් එක්ක නම් කමන්නේ. මේ බුද්ධ ශාසනය කියන්නේ තමන්ව දැවෙන තැනක්. ඒ කියන්නේ අපේ චර්යාව බාහිර ගුණවත්කම් අනුව ප්‍රබලතාවය හෝ දුබලතාවය තීරණය වෙනවා. මේ ටික ඔක්කොම කිව්වේයි ඔය පින්තුල්ලා පරිස්සම් විය යුතුයි. ප්‍රවේශ. ඒ නිසා එතකොට දැන් කෙනෙක් කියන්න පුළුවන් දැන් මම පොඩ්ඩක් පරිස්සම් සාගත උනත් මේ ලෝකයෙන් මට එන අවලාද ලෝකයක් එක්ක මම එකතු වෙලා වැඩ කරද්දි මේ මට අහන්න ලැබෙනවා, පේන්න හම්බ වෙනවා, දකින්න පින්වත්නි ඇහෙන, පේන, දැනෙන, හිතෙන මට්ටමට වටිනාකම දෙන එකට තමයි සසර කියන්නේ. ඇහෙන, පේන, දැනෙන, හිතෙන මට්ටමට වටිනාකම් දිදී දුවන එකට තමයි සංසාරේ ඇවිදිනවා කියන්නේ. ඇහෙන, පේන, දැනෙන, හිතෙන දේවල් එතනම අතෑරලා දාන්න පුළුවන් මට්ටමට විදර්ශනා ඥානිය තිබ්බොත් ඒකට තමයි නිවන කියන්නේ. නිවන් මඟ කියන්නේ ඕකට. ඔය පින්නතුන්ලා සසර මඟ හෝ නිවන් මඟ තීරණය කරගන්න එක තම තමන්ගේ වැඩක්. ඒක කාටවත් හදන්න බෑ. ඔයාලට හිතෙන කමක් තියෙනවා. හිත හැදිලා තියෙන නිසා පරණ හේතුඵල ධමී. ඔයාලට පේන කමක් තියෙනවා. ඇස පරණ හේතුඵල ධමෙන් හැදිලා තියෙන නිසා. ඔයාලට ඇහෙන කමක් තියෙනවා. මේ කන පරණ හේතුඵල ධමෙන් හැදිලා තියෙන නිසා. ඔයාලට දැනෙන කමක් තියෙනවා. මේ කය පරණ හේතුඵල ධමෙන් දැන් හැදිලා තියෙන නිසා. පරිස්සම් වෙන එක ඔයාලගේ වැඩ. පරිස්සම් වෙන එක ඔයාලගේ වැඩ. හිතෙන මට්ටමට ප්‍රතිචාර දක්වනවා කියන්නේ සසර. පේන මට්ටමට අරමුණු ඔස්සේ ප්‍රතිචාර දක්වනවා කියන්නේ සසර. නිවන කියන්නේ හිතෙනකම තියනවා. ඇයි හිත හැදිලානේ පරණ හේතුඵල ධමී. දැනෙනකම තියනවා. කය හැදිලානේ පරණ හේතුඵල ධමී. ඇහෙනකම තියනවා. කන හැදිලානේ පරණ හේතුඵල ධමී. පේනකම තියනවා. මේ ඇහැ හැදිලානේ පරණ හේතුඵල ධමී. නමුත් පින්වත්නි කෙලස් ටික අත්හැරලා ලෝකයේත් එක්ක එකතු වෙනවා. තෘෂ්ණා මාන දිට්ඨි සහගතකමින් බැහැරව ලෝකයේත් එක්ක එකතු වෙනවා. තෘෂ්ණා මාන දිට්ඨි වලින් අයින් වෙලා මම මගේ ආත්මය කියන ගතිය ඇතුලේ ලෝකේ උපාදානය කරගන්නේ නැතුව අවස්ථාවට ලෝකයේත් එක්ක එකතු වෙනවා. අවස්ථාවටයි එකතු වෙන්නේ ලෝකෙට. අවස්ථාවට එකතු වෙලා ලෝකේ අතහැර දානවා. අන්නේ අතහැර දාන එකට තමයි තණ්හාව ගෙවනවා කියන්නේ. තණ්හාව ගෙවෙනවා කියන්නේ මනසින් අතහැරලා දානවා. මනසින් අල්ලගන්නේ තණ්හාවේ ප්‍රතිලාභයක් හැටියට. මනසින් අතහැරලා දානවා. මනසින් අතහැරලා දානකොට ඇසටවත් රූපේටවත් මුකුත් කරන්නේ නැහැ ඇත්තටම. කනටවත් ශබ්ද වලටවත් මුකුත් කරන්නේ නැහැ. කන් තිබ්බොත් ශබ්ද ඇහෙනවා. ඒ ශබ්දය ඇතුලේ මනාප ශබ්ද හෝ අමනාප ශබ්ද ඇහෙන එක නවත්තන්න බෑ. බණිනේවත් ඇහෙනවා, වර්ණනා කරණේවත් ඇහෙනවා. ඇයි ඇහෙන්නේ? බලන්නකො ලෝකේ කොච්චර අසත්පුරුෂද මේ මට ලෝකයා බණිනවනේ කියලා ලෝකයේත් එක්ක පැටලිලා හරියන්නේ නැහැ. කන මගේ හැදිලා තියෙන නිසා ලෝකය මට ඕන විදිහට වෙනස් කරන්නත් බැරි නිසා මට බණිනේවත් ඇහෙනවා, වර්ණනා කරණේවත් ඇහෙනවා. ඉතින් මොනව කරන්නද? බණිනේවත් ඇහෙනවා, වර්ණනා කරණේවත් ඇහෙනවා. ඉතින් වර්ණනා කරණේවා විතරක් අහන්න පුළුවන් නම් බුදු කෙනෙක් පහළ වෙලා වැඩකුත් නැහැ. වර්ණනා කරණේවා විතරක් නම් අහන්න පුළුවන්. ඉතින් බුදු කෙනෙක් මොකටද වර්ණනා කරණේවා විතරක් අහන මට්ටමට මගේ කන තියාගෙන ඉන්න පුළුවන් නම් ඉතින් මම කැමති වර්ණනාවට නම් ඒ විදිහට මම කන තියාගෙන ඉන්නවා. කොච්චර ජීවිතේ සුන්දරයිද? පින්වත්නි කෝටි ප්‍රකෝටි ගාණක් තිබුණත් වර්ණනා කරණේවා විතරක් අහලා බණිනේවා නොහා ඉන්න තරම් අපි තුල පින්වත්නි ආත්මීය ස්වභාවයක් නැහැ. කොච්චර සල්ලි තිබ්බත්, කොච්චර ආර්ථික හයියක් තිබ්බත්, කොච්චර බලවතෙක් වුණත් ප්‍රශංසාවට විතරක් සාදුකාර දිදී යන්න පුළුවන් සසරක නෙමෙයි ඉන්නේ.
දෝෂාරෝපණේ වර්ණනාව ඇතුලේ චෝදනාව ගැරහිල්ල ඇනුම් බැනුම් ඔක්කොම අහන්න වෙනවා. එතකොට සත්‍ය අවබෝධය කියන්නේ ගැරහිල්ලයි ප්‍රශංසාවයි දෙකම හේතුඵල ධමින් හැදිලා තියෙන විදිය දකිනවා. ගැරහිල්ලයි ප්‍රශංසාවයි දෙකම සද්ද මාත්‍රයක් විතරයි කියලා දකිනවා. හිතින් දකින්නේ. ප්‍රඥාවෙන් දකින්නේ. ප්‍රඥාව නැත්තම් බෑ දකින්නේ. ගැරහිල්ලයි ප්‍රශංසාවයි දෙකම මා තුල නාම රූප ධර්මයන්ගේ හට ගැනීමෙන් මට ගෝචර වෙච්ච තත්වයක් විදියට තම තමන්ගේ නාම රූප පරම්පරාව දකිනවා. ඒ නාම රූප පරම්පරාව ඇති වෙනකොට ඇහෙනවා, වර්ණනාවක් ඇහෙනවා, ප්‍රශංසාවක් ඇහෙනවා, ගර්හාවක් ඇහෙනවා, නින්දාවක් ඇහෙනවා. ඒ නාම රූප ධර්මයන් නිරුද්ධ වෙනකොට නින්දාවත් නිරුද්ධයි, ප්‍රශංසාවත් නිරුද්ධයි, ගර්හාවත් නිරුද්ධයි, චෝදනාවත් නිරුද්ධයි. නිරුද්ධ වෙනකොට ඉතිරි නැතුව නිරුද්ධයි. ඉතිරි නැහැ. ඉතිරි නැහෙනි. ඉතිරි නැතුව නිරුද්ධයි. මේ ලෝකේ කොහෙවත් නැවත ඒක ආය ග්‍රහණය වෙන්නේ නැහැ. කොහෙවත් නැහැ. මට බැන්නා කියලා මතකයක් මිසක් බැනපු වචන කෝ කියලා ග්‍රහණයක් ආය අහුවෙන්නේ නැහැ. මට බැන්නා කියලා මතකයක් පමණක් ඉතිරි වෙනවා. ලෝකේ මතකේ විතරයි තියෙන්නේ. ඒ මතකයත් රහතන් වහන්සේට නැහැ. බැන්න කියලා මතකයක් නැහැ. මම බැනුම් ඇහුවා කියලා මතකයක් නැහැ. ඇයි මම ආයේ නෑනේ. මම බැනුම් ඇහුවා. මට අහවලා බැන්නා කියලා අභ්‍යන්තර බාහිර පුද්ගලාර්ථය පදනම් කරගෙන මතකයක් රහතන් වහන්සේට නැහැ. එයාට ඇහිලා. බැනපුවත් ඇහිලා. ඒක නේවට ප්‍රතිචාර දක්වන්නේ නැත්තේ. ඉතින් ඒක ඇහිච්ච තැනම නිරුද්ධයි. ආයෙ හොයන්න බෑ. බැනපුවා සම්බන්ධ මේ ලෝක ධාතුවේ කොහෙවත් බැනපු වචන රැඳෙන්නේ නැහැ. ඇහෙනවා නිරුද්ධයි, පේනවා නිරුද්ධයි, දැනෙනවා නිරුද්ධයි. නිරුද්ධයි එතනම. ඉතිරි නෑ. කෙලෙස් සහගත මතකයේ පමණක් ඉතිරිව පවතිනවා පෘථග්ජනයගේ. රහතන් වහන්සේට කෙලෙස් මිශ්‍ර නෑ පින්වත්නි. කෙලෙස් මිශ්‍ර නෑ. ඇහිලා නැද්ද? ඇහිලා නිකන් සද්දේ විතරක් ඇහිලා එච්චරයි. පින්වත්නි සද්දේ විතරක් නම් තියෙන්නේ. බැන්නේවයි වර්ණනාවයි දෙක නැතුව සද්දේ විතරක් නම් තියෙන්නේ. පින්වත්නි සද්දෙට රාගය හදන්න බෑ. ඒ සද්දේට පින්වත්නි ද්වේෂය හදන්න බෑ. ඒ සද්දේට පින්වත්නි අපිව මුලා කරන්න බෑ. සද්දේ විතරක් නම් හොඳට බලන්නකෝ. පින්වත්නි හැම වෙලාවකම සද්දේ විතරක් දකින්ද මනාපමනාප වශයෙන් අහුලන්න එපා හිති. මනාපමනාප වශයෙන් ඕගොල්ලොන්ගේ දැනුම අනුවයි ඕගොල්ලෝ මනාපයි අමනාපයි කියලා වචනේ තෝරලා තියෙන්නේ. ඕගොල්ලන්ගේ දැනුම අනුව. ඕගොල්ලන්ට මනාපමනාප වචන පිළිබඳ වචනානුසාරයෙන් දැනුම නැත්තම් පින්වත්නි මනාපමනාප කියලා ඕගොල්ලෝ වචන තෝරන්නේ නැහැ. ඒවා දැනුම වචන අනුසාරයෙන් ඕගොල්ලොන්ට තියෙන විවහාර මාත්‍රය. විවහාර මාත්‍රය. ඒ විවහාරය ඇතුලේ තමයි ව්‍යාකරණය ඇතුලේ තමයි මේවා බණිනේ වචන. මේවා වර්ණනා කරන වචන කියලා භාෂාව ඇතුලෙන් විවහාරය තුල ව්‍යාකරණය තුල මේවා බණිනේවා මේවා වර්ණනා කරනේවා කියලා අපි බෙදාගෙන තියෙනවා. විවහාරය ඇතුලේ. ඒ විවහාරයේ ඇතුලේ බණින්නේ මේ වචන වර්ණනා කරන්නේ මේ වචන කියලා ඒ වචන සම්බන්ධ දැනුමක් අපි තුල පවතිනවා. ඒ දැනුම අනුව තමයි සංසන්දනය කරන්නේ වචන.